Hi, welcome back to my YouTube channel. ඔන්න ඉතින් තවත් දවසක ආරම්භයක් තමයි මම මේ ඔයගලන්ට අරගෙන ඉන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසක් ළමයි. මම අද ඔෆිස් යන්න තමයි ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් මම අද බරුවක් වැඩ කරනවා. ඒ නිසා මම හිතුවා ඔයගොල්ලොත් එක්ක අද ඔෆිස් යන එක, එතකොට ඔෆිස් ඇරිලා ආවිල්ලා මම මොනවද කරන්නේ, ඒ ටික ෂෙයා කරගන්න ඕනි කියලා. හයි මම ලෑස්ති වෙලා ඉවරයි. මම දැන් යන්න තමයි හදන්නේ. හරි මම ලෑස්ති වෙලා ඉවරයි. මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. මං බෞද්ධ ආගමේ කෙනෙක්. ඉතින් මං අනිවාර්යෙන්ම ගෙදරින් එළියට යනවා නම් උදේට හවසට අනිවාර්යෙන්ම බුදු පහන් තියෙනවා. මං උදේට කෑම ගන්න ආවා. මේ ඇවිත් PNS එක. ඉතින් දැන් ඔෆිස් යන්න පරක්කු වෙලා තියෙන. ඉතින් ඒ වුණත් කමක් නැහැ. මම කෑම ගන්න යනවා. මොකද අනිවාර්යයෙන්ම උදේ කෑම එක අනිවාර්යයෙන්ම ඕනේ. නැත්තම් 10 විතර වෙනකොට ඇත්තටම මට නිකන් කැරකිල්ල වගේ එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම කනවා මොනවා හරි උදේට. ඉතින් මම මේ දැන් මේ කෑම තෝරන ගමන් මේ ඉන්නේ. මෙතන මං කැමති කෑම වර්ග දෙකකින් මම ගත්තා. ඉතින් අරගෙන ඉවරලා දැන් කැෂියර් එකට ගිහිල්ලා මම දැන් බිල් කරන ගමන් මේ ඉන්නේ. හරි. ඉතින් මම දැන් කැම ටිකත් අරගෙන ඉතින් ආයිම මම යන්න තමයි මේ හදන්නේ. හරි මම දැන් ඔෆිස් එකට ආවා. දැන් මේ ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බා. දැන් ඉතින් වැඩ කරන්නයි තියෙන්නේ. විපුනානම් හැඩවී හද විනෙහි පෙම්මනවි සුවඳයි කුමුදිනේ මගෙමයි අපි ආයේ හමුවේරිද කවදා මන් නොදනි පුතුමයි හිතම මොනයි ඔබ ගැනමයි ඉතින් මම ඔෆිස් ඕෆ් වෙලා මේ යන ගමන් ළමයි. ඉතින් මගේ බිස්නස් වැඩක් තියෙනවා. ඒකට මට අවශ්‍ය කරන ලී වගේක් කපා ගන්න. ලී මඩුවකට ගියා. ඉතින් ප්‍රේම් ටිකක් කපා ගන්න තිබ්බා. ඒ ටික ගන්න. ඉතින් මම ප්‍රේම් ටිකත් කපාගෙන දැන් ආයෙම ආවා මම PNS එකට. මොකද මං උදේ යනකොට රසම රස ඩේට් මෆින් එකක් දැක්කා. මට ඒක කන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම දැන් ඕෆ් වෙලා යන ගමන් යාළුවත් එක්ක මං ආවා PNS එකට.
තමයි ගෙදර ආවේ. දවස්වල තියෙන රෂ්ටෙත් එක මාරම දාඩියයි. මට පැකේජ් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිත් මම ඕඩර් කරපු එකක්. මේක ඇවිල්ලා මට gift එකක් විදියට හම්බෙච්ච එකක්. හරිද? එතකොට ඔයගොල්ලන්ට එක්ක මේක අන්බොක්ස් කරන එක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. මොකද මෙතන තියෙන මේ අයිටම් දෙකම මට හිතෙනවා ඒක ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා. ඒ නිසා මම ටග් ගාලා ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඉන්නම්. ඇවිල්ලා මේක අන්බොක්ස් කරමු. මං හිතනවා ඔයගොල්ලන්ටත් මේක වැදගත් වෙයි කියලා. මොකද අපි ජොබ් එකක් කරනකොට ජොබ් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මං හිතනවා මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මොකද දන්නවද? අපි ජොබ් වලට ගියාට පස්සේ ස්ට්‍රෙස් එනවානේ. කරන වැඩත් එක්ක දවසම බිසි වෙනකොට මං හිතුවා ස්ට්‍රෙස් එක නැති වෙන්නත් එක්ක මේ වගේ පොතක් ඕඩර් කරන්න. අපි බලමු. මේක මාරම ලස්සනයි. මේක තියෙන්නේ ඉතින් මම දැක්ක බොක්ස් තිබ්බා කලර්ස් තුනකින් දෙකකට මට මතක විදියට මම ග්‍රීන් කලර් එක තමයි ගත්තේ. ඒක ඇවිල්ලා තෙරපි කියලා පේජ් එකක් තියෙනවා. ඒ පේජ් එකෙන් තමයි ඕඩර් කරේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොන්ගෙන් ඒ පේජ් එක මම මෙන්ෂන් කරන්නම්. ඒකෙන් ගිහිල්ලා මේ වගේ බුක් එකක් ඔයගොල්ලන්ටත් ඕඩර් කරන්න පුළුවන්. මම මේක ඇතුළ පෙන්නන්නම් මේ බුක් එක. මේ හරි. මේක මම ඔයාලට පෙන්නන්නම් පොඩක් බලන්න. ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. මාරම මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අරගෙනම බලන්න. මේක අපිට කලර් කරන්න තියෙන්නේ. ඒගොල්ලෝගේ කලර් පෙන්සිල් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒගොල්ලෝගේ එකක් ගන්න පුළුවන්. මම ඒක ගත්තේ නැහැ. මොකද මං ගාව තියෙන නිසා. මේක එක ඩිසයින්ස් වලට මේක ගොඩාක්ම මම බැලුවාම තිබුණේ කුරුල්ලෝ. එතකොට එක සත්තු තමයි මේකේ ගොඩාක් ඉන්නේ. ඒගොල්ලෝ කලර් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ පේජ් එකෙන් ආර්ට් තෙරපි කියන පේජ් එකෙන් මේ වගේ පොතක් ඕඩර් කරලා ගන්න. මම ඇත්තටම මේක සල්ලි වලට ගත්තේ. මොකද මේ මට ගොඩක් තරහ යනවා සමහර වෙලාවල් වලට. වැඩ කරලා ආවට පස්සේ සමහර වෙලාවට මම බෝඩින් එකට ආවට පස්සේ ඒ තරහ නිවෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මේක ගොඩක් හොඳයි කියලා. මම වැඩ කරන අතරතුරත් මට මේක කරන්න පුළුවන්. ගෙදර ඇවිල්ලත් මට මේක පාට කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ ඕඩර් එක. මේක ඇවිල්ලා මට gift එකක් විදියට හම්බෙච්ච එකක්. මේක මට මාරම වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද මේ ඒගොල්ලෝ කරන්නේ බතික් අයිටම්. ගොඩක් දුරට බලමු එයා මේ මට මේ gift එකේ මොකද්ද තියෙන්නේ කියලා. මට හිතෙන විදියට ස්ටොක් එකක් වෙන්න ඇති. බලමු. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ පේජ් එකකින් ඕඩර් එකක් දාන්න. බලමු අපි ඕපන් කරමු. ඇත්තටම මට හිතෙන විදිහට මේක ඇවිල්ලා බලන්න. එයා මාරම ක්වොලිටි මේක
මේක ඇවිල්ලා টොප් එකක්. මේක ඕගොල්ලන්ට මේ වගේ එකක් ඕගොල්ලෝ ඕඩර් කරනවා නම් ඒ shop එකෙන් ඕගොල්ලන්ට මේක ලුංගියක් විදියට අඳින්න පුළුවන්. මේකේ টොප් එකයි මෙන්න මේ ස්කර්ට් එකයි තමයි යාමට වෙලා තියෙන්නේ. මං හිතන විදිහට මේක මාරම ලස්සනයි. මට මාරම මැචින් කලර් එකක්. මං ආසයි මේ බ්ලූ කලර් එකට. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඒගොල්ලන්ගේ page එකෙන් මේ වගේ order එකක් දාන්න. මං ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ page එක mention කරන්නම්. ඔයගොල්ලොත් order එකක් දාන්න අදම ගිහිල්ලා. ඉතින් මේක ඒගොල්ලෝ මාර වෙන විදියට comfortable විදියට මේ red එකත් මාර comfortable batik කියලා කියන්නේ ටිකක් මිලෙන් වැඩි. ඉතින් මේක ඒගොල්ලෝ අපෙන් ඉල්ලගෙන ඔයාගේ size එකට ගැලපෙන විදියට තමයි මේක work එක කරලා දෙන්නේ. ඉතින් එයා මට gift එකක් තමයි මේක එව්වේ. ඉතින් ඒකයි මම ඔයගොල්ලන්ට මේක share කරගන්න හිතුවේ. මොකද ඕගොල්ලන්ටත් මේ වගේ එකක් ඒගොල්ලන්ගේ request කරලා ගන්න පුළුවන්. මේ න අවුරුදු 9 ඉස්සරහට එන්නේ. එතකොට මේ වගේ එකක් මාරම වටිනවා. ඉතින් මම මේක ඇඳලා ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාන්න. එහෙනම් next video එකකින් හම්බෙමු. bye bye.